දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන්. අද නම් අරගෙන ආවේ රසම රස කෑමක් හදන වීඩියෝ එකක්. ඉතින් මේ දවස්වල දෝසි මාමගේ කැරමල් පුඩින් එක ගොඩක් වයිරල් වෙලා තියෙනවනේ. ඉතින් මට හිතුණා ඒ වගේ පුඩිමක් ගෙදරදිම හදන්න. ඉතින් අද මම මේක හදන්නේ ගොඩක්ම අඩු වියදමින් පිටි කිරි පාවිච්චි කරලා. අපි එහෙනම් ගිහින් බලමු මම මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මූලික වශයෙන් අපේ පුඩිම හදාගන්න ඕනේ. මම මෙතන සීනි ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඊට පස්සේ වැනිලා අරන් තියෙනවා. බිත්තරයක් අරන් තිනවා. ඒ වගේම කිරිපිටි සැෂේ පැකට් එකක් අරන් තියෙනවා. ඉතින් මම මෙතන සීනි ග්‍රෑම් 100ක් ගත්තට ඔයාලා පැණි රස කන්න ගොඩක් කැමති නැත්නම් ඊට අඩුවෙන් ගන්නත් පුළුවන්. ඊළඟට මම කිරිපිටි සැෂේ පැකට් එක මේ විදිහට මග් එකකට දාගන්නවා. ඊට පස්සේ නටන උණු වතුර මිලිලීටර් 160ක් විතර මම මේ කිරිපිටියකට එකතු කරලා මේ කිරිපිටි එක හොඳට දිය කරගන්නවා. දිය කරගත්තු කිරිපිටි වලට මම අරගත්තු සීනි වලින් ග්‍රෑම් 60ක් විතර මේ විදිහට එකතු කරලා හොඳට සීනි ටික දිය වෙනකන් හැඳි ගන්නවා. ඉතින් ඉතුරු සීනි ග්‍රෑම් 40න් තමයි මම කැරමල් එක හදාගන්න යන්නේ. ඉතින් මේ විදිහට හොඳට සීනි ටික හොඳටම දිය වෙනකන් අපි මේක කලවම් කරගන්න ඕනේ. ඔන්න දැන් මං අර ඉතුරු සීනි ටික මේ විදිහට පෑන් එකකට දාලා කැරමල් එක හදාගන්න තමයි යන්නේ. මේ වෙලාවේ ගින්දර ගොඩාක් අඩුවෙන් තියාගන්න. මොකද ගින්දර වැඩි වුණොත් මේ කැරමල් එක කළු වෙලා තිත්ත රසක් එන්න පුළුවන්. ඒ නිසා අඩු ගින්දරේම හැඳි පාවිච්චි නොකර පුළුවන් තරම් මේ විදිහට කැරමල් එක හදාගන්න. ඔන්න දැන් සීනි ටික දිය වීගෙන එනවා. මේකට හැඳි මුකුත් පාවිච්චි කරන්න එපා. මේ විදිහට හිමීට අඩු ගින්දරේම කැරමල් එක හැදෙන්න දෙන්න. ඔන්න දැන් මේ විදිහට මේ ගානට හොඳටම සීනි ටික දිය වෙලා ආවට පස්සේ මම වතුර චූටක් විතර මේස හැන්දක් විතර වගේ උණු වතුර මේස හැන්දක් විතර වගේ මේකට එකතු කරලා පොඩ්ඩක් කලවම් කර ගන්නවා. හදාගත්තු කැරමල් ටික මම මෙන්න මේ විදිහට ප්ලාස්ටික් කප් දෙකකට දාගන්නවා. මේක ගල් වෙන්න කලින් දාගන්න ඕනි. මම මේ කප් වල පොල් තෙල් වටේට ගාගෙන තියෙන්නේ. එතකොට අපිට පුඩින් එක අනිත් පැත්ත දාගද්දි කැඩෙන්නේ නැතුව දාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම කැරමල් එක දාලා හයි වෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ මම අර දිය කරගත්තු කිරිපිටි මිශ්‍රණයට මේ විදිහට බිත්තරෙත් එකතු කරලා හොඳට කලවම් කරනවා. ඊට අමතරව මම වැනිලා සහ ලුණු චුට්ටක් මේකට එකතු කරලා කලවම් කරගත්තා. ඉතින් ඔයාලට ගෙදර එනසල් තියෙනවා නම් ඒවා කුඩු කරලා මේකට එකතු කරගන්න. එතකොට මාරම සුවඳයි. ඉතින් මේ විදිහට ඔක්කොම ටික හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම අර කැරමල් එක හොඳට ගල් වුණාට පස්සේ හදාගත්තු කිරි මිශ්‍රණය මේ විදිහට කප් දෙකට ටික ටික දාගන්නවා. දැන් මම මේක රයිස් කුකර් එකේ උඩ කොටසේ මේ විදිහට ස්ටීම් කරගන්නවා. මේක විනාඩි 30ක් 35ක් 40ක් වගේ වෙද්දි ස්ටීම් වෙනවා. මම ඉතින් අර කූරකින් ඇනලා බැලුවා ස්ටීම් වෙලාද කියලා. ඉතින් මේ තියෙන්නේ විනාඩි 45කට විතර පස්සේ ස්ටීම් කරගත්තු අපේ කැරමල් පුඩිම. මම මේක හොඳට නිවෙන්න තියලා ඉවර වෙලා තමයි අනිත් පැත්ත දාගත්තේ. මොකද රස්නේ පිටම මේක එහා පැත්ත දාගන්න ගියොත් මේක කැඩෙන්න පුළුවන්. ඔන්න මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස පැණි බේරෙන කැරමල් පුඩින් දෙක. ඉතින් මේ විදිහට අපිට ගෙදරදීම රසම රසට කැරමල් පුඩින් හදාගන්න පුළුවන්. ඉතින් වැඩි වියදමකුත් නැහැ. මට මේකට ගියේ රුපියල් 125ක් වගේ පුංචි මුදලක් තමයි. ඉතින් ඔයාලත් මගේ මේ රෙසිපි එකට කැමති නම් try කරලා බලන්න.